only getting older, baby. And I've been thinking about it lately. Does it ever drive you crazy? Just how fast the night. Hey everyone, I'm Taiwana. Today I'm taking you on a fun bowling and movie date with my two besties. Say hi. Hi. Let's go. Hey everyone, I'm Taiwana. Welcome to my very first vlog. Hello, thanks for being here. I'm so excited to share my first vlog and enjoy. අපි හරිම වෙලාවට මූවි එක බලන්න ආවට මූවි එක නම් පටන් ගත්ත ටිකක් ලේට් වෙලා. Final Destination Bloodlines මූවි එක බලන්න තමයි අපි ආවේ. මේක මේ දවස්වල world wide release වෙලා තියෙනවා. අපි එන්න කලින් movie tickets online book කරා. There's a reason the movie tickets sold out fast. ඔයා දකින්න නරක හින රියැලිටි එකට ආවොත් මොනා වෙයිද? මම ස්පොයිල් කරන්න හැබැයි ඉතින් තියටර් එකේ මේ ෆිල්ම් එක බලන එක වෙනම එක්ස්පීරියන්ස් එකක්. ඔයා ගොඩක් සෙන්සිටිව් නම් please don't watch this movie. ඉන්ටර්නෙට් එකේ මම දැක්කා මේ ගේම් එක ගොඩාක් අය ප්ලේ කරලා තියෙනවා. හැබැයි ඉතින් මේක ප්ලේ කරන්න පුළුවන් ගේම් එකක් නෙවෙයි. Any Stitch fans here? මේ දවස්වල Stitch movie එකත් රිලීස් වෙලා තිනකොට මම දැක්කා මිනිස්සු එකෙන් pop-up store එකක් arrange කරලා තියෙනවා. I'm a Stitch fan. ඉතින් මමත් එයාලගේ collection එක check out කරා. කොහොම හරි ඉතින් movie එකේ එන්න අපි දවස පටන් ගත්තේ. ඇත්තටම confuse ගතිය නම් පොඩ්ඩක්වත් අඩුුනේ නැහැ. මගේ යාළුවාට ඕන වෙලා තිබ්බා MAC brand එකේ foundation එකක් purchase කරන්න. ඉතින් යාට ඒක try out කරන්න ඕනේ කිව්ව හින්දා අපි ආවා makeup store එකට. They have the best collection from every popular brand. හැබැයි පොඩ්ඩක් expensive එකට හේතුව ඉතින් taxes and charges තමයි. මම හරිම ආසයි memories එකතු කරන්න. ඉතින් මම මගේ ජීවිතයේ තියෙන වටිනා දේවල් හැම දෙයක්ම ෆිල්ම් කරනවා. Smile more, stress less, life is too short. අපි කතා වෙලා තියෙනවා once a month bowling හරි නැත්නම් වෙන adventure දෙයක් අනිවාර්යෙන් කරනවා කියලා. මෙතනට බෝලිං කරන්න එන හැම වතාවකම මට මගේ බැරිස්ට් එකේ යාළුවෝ මතක් වෙනවා. මොකද එයාලා එක්ක තමයි මම first time මෙතනට ආවේ. මගේ best friend ගෙනම් මේ first time bowling play කරන. I really appreciated her cause she did well. මම හරිම ආසයි bowling play කරන්න. මම මේ බලාගෙන ඉන්නේ ඊළඟ chance එක එනකම්. මේ යාළුවෝ දෙන්න මට ගොඩාක් ස්පෙෂල්. ඒකට හේතුව මෙයාලා හරිම පොසිටිව්. So that's why I spend time with them. මේ තියෙන්නේ අපේ ස්කෝර් එක. හැබැයි ඉතින් එදා නම් bad luck. ඊළඟට අපි ගියේ One Gold Face Mall එකේ තියෙන සරසවි book shop outlet එකට මගේ යාළුවාට අවශ්‍ය පොතක් ගන්න. ඔයාලා දන්නවද කතාවක් තියෙනවා there's no friend has loyal has a book. You know what guys, girls can talk about so many things at once. Back to topic. මේක තමයි අපි ගන්නපු book එක What Happened to You. මේ book එකෙන් කියන්නේ අපිට පොඩි කාලේ ඉඳලා උන කම්පන සහගත දේවල් අපේ mental health එකට බලපාන්නේ කොහොමද කියලා. After that we went to Palladium to play some VR games. ඔය විදිහට තමයි එදා දවස ගෙවුනේ. ඉතින් දැන් අපි ඇවිල්ලා ඉන්නේ බ්ලොග් එකේ අවසානයට. මේ වෙනකම් මගේ බ්ලොග් එක බලපු හැමෝටම ගොඩාක් ස්තුතියි. ඒ වගේම මගේ channel එකත් subscribe කරන්න. Stay happy. Bye bye. See you all in the next vlog.